තෙරුවන් සරණයි සියලු දෙනාටම. මගෙන් ප්‍රශ්නයක් අහලා තිබ්බා කීපපලක් එකතු වෙලා හේතුඵල ධහම ගැන පැහැදිලි කිරීම කරන්න කියලා. එතකොට මම වැඩසටහන් කරනකොට ඒ වගේත් මේ හේතුඵල ධහම ගැන අහනවා. නමුත් මට මේක පැහැදිලි කරගන්න බැරුව කාලයක් තිස්සේ පැහැදිලි කරගන්න බැරුව හිටපු කාරණාවක්. ඒකට හේතුව තමයි එළියට දාන්න විදියක් නැහැ. එළියට දාපුවාම මට දොස් කියනවා බයිනවා. ඒකට හේතුව තමයි මේ යේ ධම්මා හේතුප්පබවා තේසං හේතු තථාගතෝ ආහ කියන ධර්මතාවය මේක පැහැදිලි වීම වෙලා යන්නේ හේතුවක් නිසා ඵලයක් හට ගන්නවා. ඵලය නැති හේතුව නැතිවීමෙන් ඵලය නැති වෙනවා කියලා තමයි පැහැදිලි වීම යන්නේ. නමුත් මට අවබෝධ වෙච්ච විදිහ මට තේරුම් කරගන්න විදිහක් නැහැ. තේරුම් කරන්න විදිහක් නැහැ. ඒකට හේතුව තමයි ඕන් ඔය දේශනාව යන හින්දා. නමුත් මෙතන හේතුවක් නිසා ඵලයක් හට ගන්නවා. හේතු නැතිවීමෙන් ඵලය නැති වෙනවාට වඩා විස්තර කිරීමක් කරන්න තියෙනවා. අපි මෙහෙම ගමු. අවිද්‍යාපත්‍ය සංකාර සංකාරපත්‍ය විඥාන. දැන් මේ සංකාර නැමැති හේතුව නිසා විඥාන නැමැති ඵලයක් හට ගන්නවා. නමුත් වෙන්න මෙතන විඥාන නැමැති හේතුව නිසා නාම රූප නැමැති ඵලය හට ගන්නවා. මෙන්න මේ විඥාන නැමැති හේතුව මුල් කරගෙන යම් කිසි ධර්මතාවයක් හට ගන්නවා. අන්නේ ධර්මතාවය නිසා තමයි මේ නාම රූප නැමැති ඵලය හටගන්නේ. මේ සංකාර නැමැති හේතුව නිසා යම් කිසි ධර්මතාවයක් තුලින් මේ විඥාන නැමැති ඵලය හට ගන්නවා. බුදුහාඳුරෝ යේ ධම්මා හේතුප්පවා අන්නේ සංකාර හේතු කරගෙන හටගන්නා වූ ධර්මතාවයේ දේශනා කරා. යේ ධම්මා හේතුප්පවා ඒ ධර්මතාවයේ දේශනා කරා. ඒ හේතුවද දේශනා කරා. එතන තියෙනා වූ නිරෝධයද දේශනා කරා භාග්‍යතුන් වහන්සේ. ඒ වදාළේ ඒකයි. එහෙනම් යේ ධම්මා හේතුප්පවා කියලා පැහැදිලි කරන්නේ අන්න එතන තමයි. එතකොට මේ අවබෝධ කරගන්න ඕනේ. මෙන්න මේ අවබෝධ කිරීම කරන්න මේ වෙනකොට විශ්වයේ පුරාවට සෑහෙන පිරිසක් මේ වෙනකොට ඇවිල්ලා ඉන්නවා. මේ වෙනකොට දේශනා කරන අයත් ඉන්නවා. හැබැයි ඊටමත් අසලොක්සයි ඔබ අන්නේ විද්වත් මණ්ඩලයේ හොයාගෙන ගිහිල්ලා ඔබ මේක පැහැදිලි කරගන්න ඕනේ. ඒ පැහැදිලි කරන තැන ඊටාම නුවණින් දැකිය යුතු දර්ශන නුවණේ තිබිය යුතු තැනක් එතන. අන්නේ දර්ශන නුවණ පහළ වෙන්න ඕනේ. ඒ දහම් ඇස පහළ වෙන්න ඕනේ. අන්නේ එතකොට තමයි ඔබට පටිච්චසමුප්පාද ධර්මය අවබෝධ වෙන්නේ. එතකොට එහෙනම් මේ හේතුඵල ධම අවබෝධ වෙනවා කියන්නේ අන්න එතකොට තමයි. අන්නේ වැඩපිළිවෙලේ ඔබ ඉන්න ඕනේ. නමුත් කවදා ඔබට අවබෝධ වෙන්නේ නැහැ කවි වෙලාවකවත් මේ හේතුවක් නිසා ඵල හට ගන්නවා. හේතුව නැති කිරීමෙන් ඵල නැතිනවා. නමුත් හේතු නැති කරනවාට යන්න එපා. හේතු නැති කරන්න බෑ. හේතු නැති කිරීම අමාරු වැඩක්. හේතු නැති කරන්න බෑ. අමාරු නේ. හේතු නැති කරන්න බෑ. නමුත් ධර්මතාවය වෙනස් කරන්න නිරෝධය දේශනා කරා. අන්නේ එතන ඒ හටගන්න ධර්මතාවයේ භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරගෙන ධර්මතාවයේ දේශනා කරා. එහි හේතුවද දේශනා කරා. යේ ධම්මා හේතුප්පබවා. ඒ හේතුව දේශනා කරා. එහි නිරෝධයද භාග්‍යතුන් වහන්සේ දේශනා කරා. එහෙනම් අන්නේ ඒ වැඩපිළිවෙල අපිට නුවණින් දකින්න ඕනේ. ඒ වැඩපිළිවෙල විස්තර ඔබට දර්ශන නුවණ ඇති වෙන්න ඕනේ. ඒ විස්තර ඔබ කල්යාණ මිත්‍රයෙක් කරා ඔබට ওই තොරතුරු ටික දැක ගන්න දැනගන්න ඕනකම තියෙනවා. ඉතින් හොඳයි. ගොඩක් පිං තෙරුවන් සරණයි. මම මේක දාන්න මම දැන් ගොඩ කල්ලි නම් මේක මම ප්‍රකාශ කරන්න ගත්තා. මම මේ අවුරුදු 20ක් 17ක් ඔය කාලවල වල තුලදී මම මේ දේශනාව කරලා මම මේ දේශනා කරනකින් බැනුම් ඇහුවා මිනිසුන්ගෙන්. එහෙම කොහෙද වෙන්නේ? හේතුවන් නිසා ඵලයක් හටගන්න එක වෙන්නේ කියලා. නමුත් ඒක ඇතුලේ සිද්ධ වෙන්නා වූ ධර්මතාවය දැක්කේ නැහැ. කවුරුත් කියන්න විදිහක් නැහැ. කීවේ ඒ කාලේ වෙනකොට කොහොමත්ම කියන්නේ මේ ධර්මයේ. ඒ ඉඳ කාලයක් තිස්සේ නිහඬව හිටියා. බැනුම් අහහා නිහඬව හිටියා. එහෙනම් ඔබලා දැන්වත් මෙන්න මේ පිරිස දැන් ඉන්නවා මේ වෙනකොට. ඒ පිරිසට ධර්මාබෝධය කරන්න ආව පිරිසට ඇස්සරලා තියෙන්නේ දැන් තමයි. එතකොටත් මේ පිරිස හිටියේ නැතුව නෙවෙයි. නමුත් ඒගොල්ලෝගේ කර්ම විපාක හේතු කරගෙන වෙන වැඩ කර හිටියා. දැන් හැබැයි මේ ධර්මය අවබෝධ කරගන්න අවශ්‍ය කරනව පිරිස ඉන්න බව හොඳට පැහැදිලි. ඒගොල්ලෝ ධර්ම හොයනවා, ධර්ම සාකච්ඡා කරනවා. දැන් මේ පිරිස හොඳට මතක තියාගන්න. ඔබ මනුෂ්‍ය ජීවිතයට ආවේ ඊටාම අමාරුවෙන්. මේ මනුෂ්‍ය ජීවිතයට ආපු අමාරුව මේ වෙනකොට මේ සත්ත්ව ලෝකයට ආපු නැති, මනුෂ්‍ය ලෝකයට ආපු නැති සත්වයෝ ඕන තරම් ඉන්නවා. මනුෂ්‍ය ලෝකේ කවදා කිසිම දාක මනුෂ්‍ය ලෝකයට ඇවිල්ලා නැහැ. කිසිම දාක එන්නත් බැරි සත්වෝ මේ සත්ත්ව ලෝකේ ඉන්නවා.
එහෙනම් මනුස්ස ලෝකෙට එන එක කනකස් බෑවා වියසුදුරෙන් අහස බලන්නා වගේ දුර්ලභයි දුෂ්කරයි. අන්න ඒ ක්‍රියාවලිය ඔබ අභිභවා ගිහිල්ලා මනුස්ස ලෝකෙට ඇවිල්ලා තියෙනවා. ඒ ධර්මතාවය ඔබ කොහොම හරි සාර්ථක කරගෙන තියෙනවා. එහෙනම් ඔබ මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා වෙන කිසිම දෙයක් කරගෙන ගිහින් හරියන්නේ නැහැ. මේ වෙනකොට නාය ගියා ගං වතුරට අහුණා කියලා කෑ ගහනවා. ඇත්තම කියනවා නම් නාය ගිහිල්ලවත් ගං වතුර ගිහිල්ලවත් කවුරුත් මිනිස්සෙක්වත් යට වෙලාවත් කිසිම තැනක එහෙම භූමියක් එහෙම දෙයකටපත් වෙලාවත් නෙවෙයි මේ මෙන්න මේ මායාව තුලින් පෙන්වන වැඩපිළිවෙලක් මේ තියෙන්නේ. අන්නේ මායාව අවබෝධ කරගන්න බුදුහාඳුරෝ හේතුව දේශනා කරා. එහි ඇතිවෙනා වූ ධර්මයේ දේශනා කරා. ඒ ධර්මතාවයේ දේශනා කරා. එහි නිරෝධයේ දේශනා කරා. මෙන්න මේවා අවබෝධ කරගත්තට පස්සේ ඔය සියල්ල ඔබට තේරෙයි. ඒ නිසා මෙන්න මේ හේතුඵල ධම ගැන හොඳට අවබෝධය තියෙන්න ඕන. ඔබට මේ හේතුඵල ධමයට වඩා ලේසි පැත්තක් තියෙනවා. ඒ ලේසි පැත්තෙන් තේරුම් ගන්න පුළුවන්. ඒවා මමත් ඒවා පැහැදිලි කරලා දාලා තියෙනවා. ඒ පැත්ත එතකොට මේ හේතුඵල ධම තමයි තේරෙන්නේ. අවබෝධ වෙන්නේ. මෙතන දකින්න එකපාර බැරි වෙයි. මෙතෙන්ට වඩා වෙන ක්‍රමවලින් මේ දකින්න එන්න තියෙනවා. අන්නේ ක්‍රම පැහැදිලි කරලා දීලා තියෙනවා. මමත් ඒවා පැහැදිලි කරලා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා මගේ channel එකේ තියෙනවා. ඒවත් අහලා බලන්න. එතකොට මේ පැත්ත පැහැදිලි වෙලා යනවා. මේ අවබෝධ වෙනවා. එහෙනම් මේ අපිට මේ ඇතිවෙන්නා මේ තියෙනා වූ මේ ලෝකෙ ඊට පස්සේ අපිට මතක තියාගන්න ඕන අපි මේ මනුස්ස ලෝකෙට ආවේ බොහොම අමාරුවෙන් කියලා කියනවා. එහෙනම් අමාරුවෙන් මනුස්ස ලෝකෙට උප්පත්තියක් ලැබුවා නම් මේ ඊට පස්සේ අපිට භාගතුන් වහන්සේ දේශනා කරනවා පසුතැවෙන්න නම් තියාගන්න එපා කියන්නේ. අපිට මේ චුත වෙලා යනකොට අන්තිම චුතසිතේදී අන්තිම මොහොතේදී මේ චුත වෙලා යන අවස්ථාවේදී අපිට මේ මනුස්ස ලෝකෙට එන්න බැරුව කොච්චර දඟලුවාද, මනුස්ස ලෝකෙට එන්න කොච්චර වීරිය ගත්තාද, මනුස්ස ලෝකෙට එන්න කොච්චර දන් දුන්නාද, සිල් රැක්කාද, භාවනා කරාද, අන්න ඒවා හේතු කරගෙන ආපු බව පේන්න පටන් ගන්නවා. නමුත් මනුස්ස ලෝකෙට අපි ඇවිල්ලා මොකද කරේ? අපි අරවා කරා මේවා කරා ඒ දේ කරා අයියෝ මන් දැන් මේ යන්නේ මේ උවමනා දේ කරගෙන නෙවෙයි, මේ හේතුඵල ධම අවබෝධ කරගෙන නෙවෙයිනේ. මේ ලෝකේ තියෙනවා, ඇත්ත වශයෙන්ම ලෝකේ තියෙනවා, ඇස කන නාසය දිවකය මනස ඔක්කොම ලෝකේ තියෙනවා. ඒවා තියද්දී මම මේ මැරෙන්නේ කියලාත් එතනම තියෙනවා. ඒක දෘෂ්ටියක් බව දන්නේ නැහැ, අවබෝධ කරේ නැහැ. ඒ නිසා ඔබ කාම උපාදාන විතරක් දුරු කරලා බෑ. දෘෂ්ටි උපාදාන දුරු කරන්න ඕන, අත්වාද උපාදාන දුරු කරන්න ඕන. මෙන්න මේ වැඩපිළිවෙලට තමයි හේතුඵල ධම අවබෝධ කරගන්න ඕනේ. එහෙනම් මෙන්න මේ වැඩපිළිවෙලට එතකොට පේනවා ඒ වෙලාවේ මට මෙච්චර දෙයක් කරගන්න තිබ්බා, මේ දේ කරගත්තේ නැහැ. මං ධර්ම ශ්‍රවණය කරන්න ගියේ නැහැ. මගේ ලොකුකම හරි මගේ මොන හරි දෙයක හරි මම තණ්හාවෙන් බාහිර ලෝකෙට ඇල්ලා හිටියා හරි මොන දෙයක් හේතු කරගෙන හරි මට අපරාධේ ධර්මය අවබෝධ කරගන්න බැරි වුණා නේ කියලා ඒ වෙලාවට පේනවා. ඊළඟට යන තැන පේනවා. ඇයි මට මේවා කරගන්න බැරි වුණේ? මේවා කරේ නැත්තේ ඇයි? මේවා කරන්න මොකද්ද මට බාධා වුණේ? එහෙනම් මම උනන්දුනේ නැත්තේ ඇයි? එහෙනම් උනන්දු වෙන්න තිබ්බානේ, උනන්දු නොවනේ ඇයි? මේ සියල්ලක්ම පේන්න පටන් ගන්නවා. කරන්න තිබ්බේ මොනවද? මං කරේ මොනවද? මේ මම කරේ යුතු දේ නෙවෙයි මේ කරගෙන තියෙන්නේ. දැන් ඒ ඉඩ කඩනුත් නැහැ. සමහර අය එකම ඉඩමට නඩු කීවා. නඩු කියපු දෙපාර්ශ්වයමත් ගංගා වතුර නායට ගියා. ඒ වගේ ඔප්පුතිරප්පු සියල්ලක් නායට ගියා. ඒ වගේ ගත්තේ ආදායම සියල්ලක්ම ගහගෙන ගියා, ඔක්කොම ගහගෙන ගියා. නමුත් අපි කරන්න ඕන දේ නෙවෙයි කරේ තියෙනවා කියලා අන්න පේන්න පටන් ගන්නවා. ඒ අයට නායයන් සිද්ධ වෙන්නේ කර්ම විපාකයක් නිසා තමයි. ඒගොල්ලොත් යම්කිසි ආත්මයක ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර එකට එකකින් පරිගැනීම මාන වෙන්න මේ හරහා සිද්ධ වෙන්නා වූ ධර්මතාවයත් තුලින් සිද්ධ වෙච්ච ප්‍රතිඵලයක් තමයි තියෙන්නේ. එතකොට එහෙනම් මෙන්න මේ මනුස්ස ලෝකෙට එන්න අමාරු වෙච්ච දේ පේන්න පටන් ගන්නවා. අමාරුවෙන් අවබෝධ පේනවා. ඇවිල්ලා කරපු නැති දේ පේනවා. කරන්න තිබ්බ දේ මේකයි කියලා පේන්න පටන් ගන්නවා. පෙන්නලා ශෝකයටපත් වෙනවා. ආන් එතෙන්දී ශෝක වෙන්නේ යනතන පේනවා. තික්ෂෙක් තලයේටම අදාළ යන්න තියෙන දේවල් ඒ වෙලාවේ පෙන්නනවා. ඊළඟට සංසාරයේ දුක් විඳලා ආපු හැටි පෙන්නනවා. ඊළඟට සංසාරයේ ඉදිරියට යන හැටි පෙන්නනවා. මට මේ යෑම තුලින් මම කවදාකවත් මට නිවනක් ලැබෙන්නේ නැහැ. නිවනක් පේන තැනකවත් නැහැ කියලා පේන්න පටන් ගන්නවා. අන්න ඒවා පේනකොට අඬන්න පටන් ගන්නවා. අඬනවා, ශෝක වෙනවා. අර 31 තලයේම තියෙනවා පේනවා. අයියෝ මට යන්න තියෙන්නේ මෙතෙන්ද කියලා පේනවා. අන්න ඒ දර්ශන නුවණ ඒ වෙලාවේ එනවා. ඒක දර්ශන නුවණ කියන්නේ ප්‍රඥාව වගේ හොඳට පෙළීමක් තියෙනවා ඒ වෙලාවේ. අන්නේ පෙනිලා මෙයා මෙතනින් මොකද කරන්නේ? දුක් කියන ශෝක වෙලා
ශෝක වෙලා පසුතැවිලා මරණයටපත් වෙනවා. එතෙන්ද ගිය කෙනෙක් කවදාකවත් ආපහු වෙන්නේ ඉදිරියෙන් එතෙන්ද ඒ චිත්‍රපටිය පේන්නේ ඉස්සරහට යන්නම තමයි. ඒ ඉස්සරහ එතනින් එහාට ඉස්සරහට යනවා ඊළඟ ආත්මයට යනවා. යන්න තියෙන තැන පේනකොට අඬන්න පටන් ගන්නවා. ශෝක වෙනවා පසුතැවෙනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පසුතැවෙන්න නම් තියාගන්න එපා කියලා. මේ ඉන්න පින්වත් පිරිස ධර්ම අවබෝධය කරන්න ඇවිල්ලා ඇති. ඔබ ප්‍රමාද වෙන්න එපා. අප්‍රමාදී වෙන්න ප්‍රමාද වෙන්න එපා. මේ ධර්මය අවබෝධ කරගන්න මොනවා කරත් අපිට කිසි දෙයක් අරයි යන්න බෑ. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සංඝෝ මේ සරණං වරං කියන තැන හොඳට තේරුම් ගන්න. තේරුම් අරගෙන කරන්න ඕන දේ මොකක්ද කියලා තේරුම් අරගෙන ඒ දේට අත තියන්න. හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි සත්‍යත්‍රය ආශිර්වාද ලැබේවා.